YouTube channel Grow with Leah. අද සෙනසුරාදා වෙලාව උදේ 6:00යි. ඉතින් සුපුරුදු පරිදි සෙනසුරාදා උදේ මෝර්නිං වෝක් එකට මම ඉතින් වෙනද නොගිය පැත්තකට අද යන්න තීරණය කළා. මේ ගෙවිගෙන යන්නේ වින්ටර් සීසන් එකේ අවසාන දවස් කිහිපය. ඉතින් මේ දවස් ටිකේ මේක දිගට වැහැලා. අද මේ වගේ ඉරේලියක් වැටලා තියෙනවා දැක්කම කාටද ගෙදරට වෙලා ඉන්නේ දෙන්නේ. තනකොළවල නැතර තියෙන මේ පුංචි පිනිපින්දු තව මේ ඉරේලියට දිය වෙනවත් නැහැ. චූටිලියාවත් ගෙදර තියලා උදේ පාන්දරම මම මේ ආවේ ගෙවල් ළඟ තියෙන කට්බර්ඩ්සන් පාක් එකට. මේ නම දැකපු ගමන් මට මතක් වුණේ ලුසි මොන්ට්ගෝමරිගේ ඇන් ඔෆ් ග්‍රීන් ගේබල්ස් කියන කතා මාලාවේ ඇන්ගේ පාරකාර දෙමාපිය මරිලා කට්බර්ඩ් සහ මැතිව් කට්බර්ඩ් වේ. කලින් මේ රේඩිය වැටලා තිබුණට තවම කවුරුත් මේ අවටනත් දකින්න හම්බුනේ නෑ මට. කවුරුත් නෑ කියන්නත් බෑ. මේ ඉන්නේ අපූර්ව යාළුවෝ තුන්දෙනෙක්. උදේ පාන්දරම මාව පිළිගන්න වගේ පේලියට එන අපූර්ව. පේන විදිහට නම් හරිම නිහඬ නිසංසල තැනක්. මේ විල දැක්කහම මට මතක් වෙන්නේ ඇන්ව. ඇන්ට තිබුණ පුරුද්දක් පොකුණක් වතුර පාරක් විලක් දැක්කහම ඒකට නමක් දාන්න. එහෙම නැති වුණොත් ඒක හරිම අසම්පූර්ණයි කියලා තමයි ඇන් කියන්නේ. ඉතින් ඔයාටත් තියෙනවද එහෙම පුරුද්දක්? කහපාට හිරුවෙලිය සෙවනැලිවල චමත්කාරය. පුංචිම දවස්වල මම ආසාවෙන් කියවපු ලෝඩගේ ලිටල් හවුස් කතා මාලාවේ ඇන් ෂෝලිගේ සිහින දනව්වි තිබුණු සුන්දර සිදුවීම ආයෙත් මතක් කරන්න ගත්තා. ඉතින් කාලය කොයිතරම් ගත වෙලා තිබුණත් පුංචිම දවස්වල අපි ඔය ජීවත් කරපු අපේ හදවතේ ගැඹුරුම තැනක නතර වුණ මතක අදටත් අපිව ජීවත් කරනවා. බලන්න මේ හොරෙන් ළඟට එන්නේ කවුද කියලා. පේන විදිහට නම් එයාට මිනිස්සුන්ව හොඳට පුරුදුයි වගේ. ළඟට ආවට නම් කමක් නැහැ. කොටන්නේ එහෙම නැහැ.
ඇවිදිනවා වගේ. මෙන්න මේ තුන් දෙනාත් මම යන තැන පස්සෙන් එනවා. ගානක් පුරාවට උදේ හවස බොහොම කලබලෙන් ගෙවාගෙන ගිය ජීවිතය ආයෙත් හුස්ම වැටෙනවා වගේ මට දැනුණා. ලෝකයම එක මොහොතකදී එක තැනක නතර වෙලා තියෙනවා දැනුණාම තවත් ඇවිදින්න නැතුව වාඩි වෙන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් මේ දිලිසෙන වතුර දිහා බලාගෙන මට හිතන්න දේවල් ගොඩක් තිබුණත් මේ මොහොත විතරක් මම විඳින්න හිතුවා. මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. මේ ගහකොළ ඉර එළිය සීතල සුළඟ මිනිසුන් වගේම සතුන් බිමට වැටලා තියෙන මේ හෙවණලි පවා එකිනෙකාට ඉතාමත්ම ගැඹුරින් සම්බන්ධ වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. සීතල අඩු වෙනකම් ඉඳලා චුටි ලියාවත් එයාගේ තාත්තා මෙතනට එක්කගෙන ආවා. මේ දිලිසෙන වතුර වගේ ලියාගේ චූටි ඇස් දෙකත් තරු වගේ දිලිසෙනවා මම බලාගෙන හිටියා. තවම කියන්න තේරුනේ නැති වුණාට එයා තනිවම මොනවා හරි ඉගෙන ගන්නව ඇති කියලා මට හිතුණා. ගෙවන හැම මොහොතක්ම ජීවිතයේ කවදම හරි දවසක ලියාට සුන්දර මතකයන් ගෙන දේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින්
මේ වගේ ලස්සන දවසක ආයෙත් හමුවෙමු. ගෙහෙන් එන්නම්.